मैं तेनू समझावा कि ना तेरे बिना लगदा जी तू की जाने प्यार मेरा मैं करा Hi guys. ඉතින් ඔයාලා හැමෝටම කොහොමද? මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඇති කියලා. මගේ කටහඬ චුට්ටක් අවුල්. මට සනිප නැතුව හිටියේ. දැන් චුට්ටක් හොඳයි. ඉතින් වැඩි ගණන් ගන්න එපා. කටහඬ පොඩ්ඩක් අවුල්. ඉතින් ඔය ජනවාරි 31 අපි ගියා ගලේ දේවාලේ. මට වීඩියෝ ක්ලිප්ස් ගන්න කිසිම අයිඩියා එකක් තිබෙන්නේ නැහැ. ඒ වුණාට මට එවෙල හිතුණා වීඩියෝ ටිකක් ගන්න. ඊට පස්සේ මම ඉතින් වීඩියෝ චූටි කෑලි ටිකක් ගත්තා. ඉතින් යාළුවනේ මම ඔය ගියපු ෆස්ට් ටයිම් උතන කපු මහත්තුරු අන්න එහෙම මේ කවුරුත් නැහැ. තමන් මොන හරි මේ ප්‍රාර්ථනාවක් කරනවා නම් එහෙම කරලා මොන හරි ඒ පළතුරු වට්ටියක් හරි මොකක් හරි එහෙම බාර වෙන එක මේ තමන් හිතින් හිතලා එහෙම අර කට්ටියට දෙනවා. නැතුව එතන කපු මහත්තුරු කවුරුත් නැහැ. එහෙම තමයි එතන වෙන්නේ. මාත් ගියා අපේ අක්කලත් එක්ක. ඔන්න බලන්නකෝ එතන මාර්ම සෙනක. ඒ වුණාට මෙයාට ගාණක්වත් නැහැ. එයා යාගේ පාඩුවේ යනවා. ඉතින් මෙතන මාරම සෙනග සෙනසුරාදා ඉරිදට මාරම සෙනග කියලා තමයි කියන්නේ. මෙතන ප්‍රාර්ථනා කරන දේවල් ඉෂ්ට වෙනවා කියලා තමයි කියන්නේ. ඔයාලත් ගිහින් තියෙනවා නම් පාලින් කමෙන්ට් එකක් දාන්න යන්න. මෙතන ප්‍රාර්ථනා කරපු දේවල් ඉෂ්ට වුණාට පස්සේ අර පළතුරු වට්ටියක් එහෙම දීලා අර තමන් මේක මෙහෙම කරනවා කියලා ඉතින් හිතපු දේ අර ගෙනල්ලා ඔප්පු කරන එක තමයි කරන්නේ. මට කියන්න තේරෙන්නේ නෑ අනේ ඔයාලට තේරෙනවනේ. ඊට පස්සේ ඉතින් අපි ආවා වාහනේ ළඟට. අපි සුදුව වාහනේ දාලා තමයි ගියේ. ආව එක්කන් යන්න බෑ සෙනග වැඩිනේ. එයාත් බලලා එහෙම ආයේ අපි ගියා. කිරිබත් හදන් ඇවිල්ලා තිබ්බා දෙන්න කට්ටියට. ඊට පස්සේ කිරිබත් දෙන්න තමයි ගියේ. ඉතින් මෙතන තිබ්බ මල් මාරම ලස්සනයි. ඒ වුණාට ඉතින් අපේ පැත්තේ හැදෙන්නේ නැහනේ. ඊට පස්සේ ඉතින් ඔන්න ඔතන ඉස්සරහා කිරිබත් දුන්නා. මම එතකම් පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේක් ගත්තා. Sudi Manika සුදු පුතා ඔය ඉන්නේ ඉතින් අපේ ගෙදර සුදු පුතා. හරිම දඟයා. ඉතින් මම ඔය මෙහෙම ගත්ත වීඩියෝ ක්ලිප්ස් වගේක් තමයි තියෙන්නේ. මොකද මම බ්ලොග් එකක් කරන්න හිතන් හිටියේ නෑ. Magi kolam ma kolam පුතේ. ඊට පස්සේ සුදුට යෝගට් එකක් කන්න දුන්නා. මෙයා දිවත් එළියට දාගෙන හිටියා රසනේ වැඩිකමට වෙන්න ඇති මං හිතන්නේ. ඊට පස්සේ ඉතින් අපි ගෙදර ආවා. වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට thank you. අමතක නොකර මාව subscribe කරන් යන්න එහෙනම්. bye guys.